අපි මූණේ ගන්න බොන්න ගන්න මේ කහ අල හැදෙන පඳුරු වල දැකලා තියෙනවද? ඉතින් මේ තියෙන මේ අපේ වත්තේ තියෙන කහ පඳුරු දෙකක් මේවා දැන් කහ පඳුර දැන් මැරීගෙන යන්නේ. ඒ කියන්නේ දැන් තමයි මේවා හොඳට අල හැදෙන්නේ. කොළ ටික කහ වෙලා මැරුණාට පස්සේ මේ විදිහට හොඳට ඒකේ අල හැදෙන්න ගන්නවා. මේ තියෙන්නේ අපේ ගෙදර ගලවලා තිබ්බ කහාලයක්. ඉතින් අපි අර පඳුරු මැරුණාට පස්සේ කහාලා ගලවගෙන ඒවා හොඳට හොදලා උමාලෙන් තඹ ගන්න ඕනේ. තඹලා ඊට පස්සේ ඒවා අවුව වේලනවා. වේලුණාට පස්සේ අපිට කොටලා ගන්න පුළුවන්. මට මූණේ ගාන බොන්න කහ වුණාම මම කරන්නේ මෙහෙම ගෙදෙද්දි ගලවපු කහ. ගෙදෙද්දිම වේලලා කොටලා ගන්න එක. හෙලෝ කොහොමද? ඉතින් මේ තියෙන මම ඔයාලට පෙන්නපු ඒ අමු කහාලේ. අපි මේ අමු කහ මූණේ ගානවා, ඇඟේ ගානවා, ඊළඟට අපි බොනවා. ඔයාලා දන්නවද මේ කහ වලින් අපිට තියෙන වාසි මොනවද කියලා? මෙන්න මේ වගේ දේවල් වගේ මූණේ තියෙනවා නම් අපි කියන හයිපර් පිග්මන්ටේෂන් කියලා. ඒ විදිහට පැල්ලම් වගේ මූණේ තියෙනවා නම් ඒවා නැති කරන්න පුළුවන් කහවලේ. ඒ වගේම ඔයාගේ ස්කින් එකට ලස්සන පාටක් ගන්න පුළුවන්. අපි කියන්නේ ග්ලෝ වෙනවා කියලා. අන්න ඒ වගේ ලස්සන පාටක් ගන්න පුළුවන්. අර බ්ලීචින් ගාලා එන කැතසුදක් වගේනේ නැහැ. කහ වගේ දෙයක් අපි මූණේ ගෑවොත් අපි ඇඟට ගත්තොත්. ඉතින් මම ඔයාලට කලින් කිව්වා අපේ ගෙදර කහ හදාගන්න විදිය ගැන. ඉතින් මම කරන්නේ මගේ මූණේ ගා ගන්න උමනා වුණාම ඒ විදියට ගෙදරම වේලලා කුඩු කරලා ගන්න එක. ඉතින් මම මෙන්නේ කප් එකට තමයි හදලා දාලා තියෙන. දැන් ඉවරලා දැන් ආයෙ අලුතින් හදා ගන්න ඕනේ. මූණ ලස්සනට පාට කරගෙන කහ ගන්න පුළුවන් විදිහක් මම කියන්නම්. ඔයාලට පුළුවන් කහ කුඩු මේස හැන්දයි, මීපැණි මේස හැන්දයි, යෝගන් මේස හැන්දකුයි කලවම් කරලා ඔයාලගේ මූණේ ගාලා පැය භාගයක් විතර තියලා හොඳින් සෝදලා යවන්න. එතකොට ඔයාගේ ස්කින් එකේ මාර ලස්සන පාටක් ගන්න පුළුවන්. මෙතෙන්දී මේ පැණි වලින් අපේ ස්කින් එකේ තෙතමනය අඳලා තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රේට් කරනවා. ඊට පස්සේ කහ වලින් අපේ ස්කින් එකේ ලස්සන පාටක් කරන් දෙනවානේ. ඊට පස්සේ යෝගර්ට් වලින් කරනවා ඔයාගේ මරුණු සම ඉවත් කරන එක. ඉතින් මේ වගේ අපේ ස්කින් එකට වටින දේවල් තුනක් එකතු කරලා මූණේ ගෑවොත් ඔයාගේ ස්කින් එකට එක මාරම වටිනවා. මෙතෙන්දි කියන්න ඕනේ කඩෙන් අපි ගන්න උයන්න ගන්න කහ ඒවා මූණේ ගන්න එපා. ඔයාලට පුළුවන් අමු කහ ගන්න නැත්නම් සිංහල බේත් බඩු කඩවල තියෙනවා කස්තුරි කහ කියලා ඒවා ගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා කහ මූණේ ගන්නවා නම් කහ විතරක් මූණේ ගන්න යන්න එපා. ඒක මූණට සැරයි. අනිත් දේවලුත් ඔයාගේ ස්කින් එකට තව වැදගත් වෙන මම දැන් කිව්වා වගේ මීපැණි යෝගර්ට් වගේ ඒ වගේ ස්කින් එකට තව වැදගත් වෙන දේවලුත් එකතු කරලා මූණේ ගන්න බලන්න. දැන් මම කියනවා ඔයාගේ අත්වලට කකුල් වලට ඇඟට ලස්සන පාටක් ගන්න කහ ගන්න පුළුවන් විදියක්. ඔයාලට පුළුවන් කහ මේස හැන්දක් ගන්න. ඊළඟට කඩල පිටි කෝප භාගයක්. ඉතින් අපි කෝපයක් කියන්නේ ග්‍රෑම් 125ක් වගේ. ඉතින් ග්‍රෑම් 125කින් භාගයක් වගේ ගන්න. තව ඔයාලට පුළුවන් පිරිසුදු පොල් තෙල් ගන්න. ඉතින් මේ අපි උයන්න ගන්න කඩේ තියෙන ඒ පොල් තෙල් ගන්න එපා. ඔයාලට පුළුවන් නම් මේ වගේ අපේ ස්කින් එකට කරන ට්‍රීට්මන්ට් වලදී වගේම හෙයා එකට අපි ඔයිල් ගාද්දී ඔයාලට පුළුවන් නම් ගෙදරදීම පොල් තෙල් හදලා ගන්න. ඒක මාරම වටිනවා. ඉතින් මේ තියෙන්නේ මම ගෙදර හිඳලා ගත්තු පොල් තෙල්. මෙතන මේ සුදු පාට අඩිය වගේ තියෙන්නේ. මේක උදේට හැමදාම වගේ මේ කැටි කැටි වෙනවා සුදු පාට කැටි කැටි වෙලා තියෙනවා. පස්සේ දවල් වෙදි තමයි මේක මේ දිය වෙලා යන්නේ. මං කරන්නේ එහෙම හිඳලා ගන්න තෙල් තමයි මගේ මූණේ ගාන්න. ඊට පස්සේ මගේ කොණ්ඩෙට ඒ වගේ වැඩවලට මම ගන්න. හරි. දැන් කහ කුඩුයි කඩල පිටි පොල් තෙලුයි හොඳට කලවම් කරගන්න. මෙතෙන්දී දැන් පොල් තෙල් ගන්න ප්‍රමාණයක් මම කියන්නේ නැහැ. මොකද දැන් කහ කුඩුයි කඩල පිටි මුලින්ම කලවම් කරලා ඊට පස්සේ අර අපේ ඇඟේ ස්ක්‍රබ් කරන්න පුළුවන් විදිහට ඒ පදම එන විදිහට තමයි අපි ඔයිල් දා ගන්න ඕනේ. පොල් තෙල් දා ගන්න ඕනේ. ඉතින් පොල් තෙල් නැතිව නම් ඔයාලට පුළුවන් වතුර ටිකක් දාන්න. ඊට පස්සේ කහ කඩල පොල් තෙල් ඒ ටික කලවම් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ අත්වල කකුල් වල රවුමට ඔයාගේ ස්කින් එකේ ගන්න. ඉතින් මේ විදිහට විනාඩි 15ක් 20ක් වගේ තියෙන්නැරලා ඔයා එක වොෂ් කරලා යවන්න. වොෂ් කරලා යවද්දී පොඩක් උඩින් වතුර ටිකක් දාලා ආයෙත් එතන රබ් කරන ගම කියන්නේ අතුල්ලන ගමන් රවුමට අතුල්ලන ගමන් තමයි ඒ ටික හොදලා යවන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් නම් මුළු ඇඟටම ගන්න බලන්න. එතකොට ඔයාගේ මුළු ඇඟේම ලස්සන පාටක් ගන්න පුළුවන්. මම කියලා දෙන කහපේ ඇඟට ගන්න විදිය ගැන, ඒ කියන්නේ කහ බොන විදිය ගැන. ඒකට හොඳම දේ තමයි ගෝල්ඩන් මිල්ක් එකක් හදලා බොන එක. ගෝල්ඩන් මිල්ක් එක කියන්නේ කහ කිරිය ගැන ඕන තරම් වීඩියෝස් YouTube එකේ තියෙනවා. මේක මම හදාගත්තේ මේ විදියට අමු කහ කෑල්ලක් මම තලලා ගත්තා. ඒකට මම කුරුඳු, ගම්බිරිස් කුඩු, එනසාල්,
මහදුරු ඒ වගේ දේවලුත් එකතු කරලා ෆ්‍රෙෂ් මිල්ක් එකකට ඒ ටික දාලා කලවම් කරලා විනාඩි 10ක් විතර ලිපේ තියලා ඒ කියන්නේ අඩු ගින්දරේ තමයි ලිපේ තියන්න ඕනේ. ලිපේ තියලා තමයි මම ගත්තේ. ඉතින් ඒ විදිහට කිරි එක හදාගෙන මම එක දිගට දවස් 7ක් 8ක් විතර බිව්වා. එහෙම එක දිගට බිව්වට පස්සේ මට වෙනසක් දැනෙන්න ගත්තා. දැන් නම් ස්කින් එකේ ඒ කලයක ටිකක් වෙනස් වෙලා කියලා. ඉතින් මට ඒක දිගටම කන්ටිනියු කරගන්න බැරි වුණා. හැබැයි ඔයාලට පුළුවන් නම් ඒක මාසයක් විතර එක දිගට බොන්න ඔයාලට ඔයාලගේ ස්කින් එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඕනම දෙයක් එහෙම එක දිගට බොද්දී අපිට එක්ක අප්පිරියාවක් එනවා එක්ක මොකක් හරි බඩේ අජීර්ණයක් වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඒ නිසා සතියට 3 පාරක් විතර ගන්න. මම රැයට තමයි රැ නිදා ගන්න කලින් තමයි මේක හදලා බිව්වේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් උදේ වරුවේ හිස් බඩ කැරට් ජූස් එකක් බීට්‍රූට් ජූස් එකක් හදලා බොන්න. ඔයා මේ විදියට මේ කැරට් ජූස් බීට්‍රූට් ජූස් උදේට බීලා රැයට ගෝල්ඩන් මිල්ක් එකක් බිව්වොත් නම් ඔයාගේ ස්කින් එක හිතා ගන්න බැරි විදිහට ලස්සන වෙයි. ඇත්තටම ළමයි අපි හිතලා බැලුවොත් එහෙම අපිට ලොකු වියදම් කරන්න ඕනේ නැහැ. මේ අඩුවට එක ගෙදර ගන්න තියෙන දේවල් වලින්ම අපිට ලස්සන වෙන්න පුළුවන්. ඔක ප්‍රශ්නේ තියෙන්නේ අපි වැඩත් එක්ක අපිට මේකට කාලයක් නැහැ කියලා අපි හිතන එක. ඒ කියන්නේ දැන් මේවා හදාගෙන බොන්න ඕනේනේ. කඩින් ක්‍රීම් එකක් හරි ගත්තොත් නම් ඒක මූණේ ගෑවා එච්චරයි. මෙතෙන්දී අපි පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනි. අනේ නිසා තමයි අපි මේ වගේ දේවල් කරන්න කම්මැලි වෙලා තියෙන්නේ. ඉතින් ඔයා කම්මැලි නැතුව කොහොම හරි මේ වගේ ගෝල්ඩන් මිල්ක් එකක් හදාගෙන බිව්වොත් නැත්නම් මේ වගේ කහ ඔයාගේ මූණට ගෑවොත් එහෙම නැත්නම් ඔයාගේ ඇඟ ස්ක්‍රබ් කරන්න කහ පාවිච්චි කරොත් ඔයාගේ ස්කින් එක ලස්සන කරගන්න පුළුවන් අඩු වියදමකින්. ඔයාලා කහ මූණේ ඇඟේ ගාගෙන අවුවට යන්න එපා. එහෙම ගියොත් එහෙම ඇඟ රතු වෙන්න පුළුවන්. ඒ වගේම කසන්න අරන් දැවිල්ල වගේ එන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් ගාලා අවුවට යන්න එපා. ඒවා මූණේ ඇඟේ ගාලා ඒ අදාළ කාලේ ඉඳලා විනාඩි 15ක් හරි විනාඩි 20ක් හරි ඉඳලා වොෂ් කරලා දාලා තමයි ඔයාලා එළියට යන්න ඕනේ. මම ඔයාලට කිව්වේ කහවලින් අපේ හමට ලැබෙන වාසි ගැන. ඊට අමතරව කහවලින් අපේ ඇඟට ලැබෙන වාසි ගොඩාක් තියෙනවා. ඔයාලට හන්දිපත්‍රු දාව, ඒ කියන්නේ ආතරයිටිස් වගේ වේදනාවල්, ඉදිමුම්, කැක්කුම් තියෙනවා නම් ඒව නැති කරගන්න පුළුවන් කහවලින්. ඒ වගේම අපේ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනයටත් කහ උදව් වෙනවා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි අපේ ඉමුනිටි සිස්ටම් එක, ඒ කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් කහ උපකාරී වෙනවා. ඔයාලා දැකලා ඇතිව ජින්ජර් ෂොට් කියලා හැම කියන්නේ ඒවටත් කහ එකතු කරලා බොනවා. ඒකත් මාරම වටිනවා. ඒ විදිහටත් ඔයාලට කහ ඇඟට ගන්න පුළුවන්. ඒ වගේම රුධිර පීඩනය පාලනය කරන නිසා හෘද රෝග අවදානම අඩු කර ගන්නත් පුළුවන් කියනවා. ඒ විතරක් නෙමෙයි රුධිරයේ තියෙන සීනි මට්ටම් පාලනය කරන නිසා ඔයාලට දියවැඩිය අවදානම් අඩු කරගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් මේ මම කියන දේවල් නෙමෙයි, මේවා රිසර්ච් වලින් හොයාගත්තු දේවල්. ඔයාලා Google කරලා බලන්න ඕන තරම් කහ වල තියෙන ಗುಣ ගැන ඕන තරම් ඔයාලට විස්තර හොයාගන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස් මාත් එක්ක ෂෙයා කරගන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මගේ channel එකත් subscribe කරලා තියාගන්න.